දැන් මේ 2004 ගාන කරානේ. දැන් මේ 2005 ගාන කරමු. හරිද? 2005 ගාන තියෙන මෙහෙමයි. අපිට තියෙනවා මේ පිරිමි ළමයි 5 දෙනයි පිරිමි ළමයි 7 දෙනයි අපිට ගාන මෙහෙමයි කියන්නේ. පිරිමි ළමයි 7කින් හා ගැහැණු ළමයි 5කින් යුත් සමූහයකින් පුද්ගලයන් 5 දෙනෙකුගෙන් සමන්විත විවාද කණ්ඩායමක් තෝරාගත යුතු ඇත. හරිද? පිරිමි ළමයි 7 දෙනයි ගැහැණු ළමයි 5 දෙනෙකින් යුත් සමූහයකින් පුද්ගලයන් 5 දෙනෙකුගෙන් සමන්විත විවාද කණ්ඩායමක් තෝරාගත යුතු ඇත. හරි. එතන අපිට ඉන්නවා පිරිමි ළමයි 7 දෙනෙක්. පිරිමි ළමයි 7 දෙනෙක් ඉන්නවා. පිරිමි ළමයි 7 දෙනෙක්. ගැහැණු ළමයි 5 දෙනෙක්. හරිද? ගැහැණු ළමයි 5 දෙනෙක්. මේකෙන් ඔය ඔක්කොම ඉන්නේ 12 දෙනෙක් ඉන්නවා. එතකොට අපිට ඕකෙන් 5 දෙනෙක් තෝරගන්න ඕන. විවාද කණ්ඩායම සඳහා. අපිට පළවෙනි එක කියනවා සමූහයේ ඕනෑම 5 දෙනෙක්. එතකොට ඕනෑම 5 දෙනෙක් තෝරගන්න පුළුවන්. එතකොට ලේසිනේ දන්නවනේ. එතකොට ඕනෑම 5 දෙනෙක් කියන්නේ කීයද? ඔක්කොම 12යි 12න් 5ක් තෝරගන්න. 12C5. හරිද? දැන් මේක සුළු කරන්න. උත්තරයට කොට එන්නේ 12 වැඩි කිරීම 11 වැඩි කිරීම 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 වැඩි කිරීම 7 ආරෝපිතේ. මෙතන 12 5ක් ගියාම 7 ආරෝපිතේ. වැඩි කිරීම 5 ආරෝපිතේ කියන්නේ 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2. දැන් මේක මේ අද බලන කට්ටිය කලින් ඒවා ටික බලන්න. කලින් වීඩියෝස් මම 5ක් දාලා ඇති. ඒ ටික බලන්න නැත්නම් තේරුමක් නැහැ. පොඩ්ඩක් ඊට වඩා හොඳ නොබල ඉන්නේ. ඉස්සෙල්ලා ඒක බලලා ඉන්න. හරි. හරි. එතකොට මේ 7ට සමාරෝපිත 7 මේ 7 ගැපුවා. ඊට පස්සේ මේ 4ක් 3 12 ගැපුවා. 5 දෙක 10 ගැපුවා. හරිනේ. දැන් ඉතුරු වෙන්නේ කීයද? නම්බරකට 72යි 72 11. 70 ගුණ ලියලා බලන්න. 72 11. ඒකට එනවා මෙතන 2යි 7යි 2යි 7යි 2යි 9යි 7යි උත්තරය ඔක්කොම එනවා 792. හරිනේ 792. ඒක පළවෙනි කොටස. දෙසිනේ. ඊට පස්සේ දෙවෙනි කොටසේ තියෙන යටත් පිරිසෙන් එක් ගැහැණු ළමයෙකු කියලායි ගන්න තියෙන්නේ. ඒ කියන්නේ යටත් පිරිසෙන් එක් ගැහැණු ළමයෙකු වත් කියන එකයි ඕකේ තේරුම. තේරෙනවද? දැන් බලන්න හරියට මේක තියෙන්නේ කොහොමද කියලා. යටත් පිරිසින් එක් ගැහැණු ළමයෙකු වත් කියලා යෝග එන්නවා. හරිද? එක් ගැහැණු ළමයෙකු වත් කියලායි ඔය තියෙන්නේ. එක් ගැහැණු ළමයෙකු නෙමෙයි. එක් ගැහැණු ළමයෙකු වත් නැත්තම් ගිනානේ. අඩු වශයෙන් එක් ගැහැණු ළමයෙක්වත් ඉන්න ඕනේ කියන එකයි ඔය කියන්නේ. තේරෙනවද? එතකොට මෙහෙමයි. එක් ගැහැණු ළමයෙකු වත්. දැන් මොන බලන්න. එක් ගැහැණු ළමයෙකු වත් කියන්නේ මොකද්ද? අඩු වශයෙන් එක් ගැහැණු ළමයෙක් ඉන්න ඕනේ. එතන ගැහැණු ළමයි එක්කෙනෙක් ඉන්න පුළුවන්, දෙන්නෙක් ඉන්න පුළුවන්, තුන් දෙනෙක් ඉන්න පුළුවන්, හතර දෙනෙක් ඉන්න පුළුවන්, පස් දෙනෙක් ඉන්න පුළුවන්. හරිද? දැන් මම මේක ආකාර දෙකකට කරනවා. හරිද? හරිම ලේසි ආකාරයකුත් තියෙනවා, ටිකක් අමාරු ආකාරයකුත් තියෙනවා. දැන් මෙහෙමයි. අඩු වශයෙන් එක් ගැහැණු ළමයෙක් ඉන්න ඕනේ. එතකොට අපිට මෙහෙම ගන්න පුළුවන්. මම අර කලින් ගානේ ඔයගොල්ලන් බලන්න මීට කලින් වීඩියෝ 2004 ගානේ මේවා එකක් කරා. හරිද? දැන් අපිට එන්නේ පිරිමි ළමයි 7 දෙනයි ගැහැණු ළමයි 5යිනේ. ඒක අපිට තෝරන්න පුළුවන් මෙහෙම. පිරිමි ළමයි අපිට ගැහැණු ළමයි එක්කෙනයි. ඒ කියන්නේ අඩු වශයෙන් ගැහැණු ළමයි එක්කෙනෙක් ගන්න ඕනේ. ඒක ගැහැණු ළමයි එක්කෙනෙක් ගත්තොත් පිරිමි ළමයි ගන්න ඕනේ 4 දෙනෙක්. පිරිමි ළමයි 4ක් ගන්න. ගැහැණු ළමයි දෙන්නෙක් ගත්තොත් පිරිමි ළමයි 3 දෙනෙක් ගන්නවා. ගැහැණු ළමයි 3 දෙනෙක් ගත්තොත්
පිරිමි ළමයි දෙන්නයි. ගෑනු ළමයි 4ක් ගත්තොත් පිරිමි ළමයි එක්කෙනයි. ගෑනු ළමයි 5ම ගත්තොත් පිරිමි ළමයි නැහැ. හරිනේ. ඒතර බලන්න මේක ඉන්නවා මේ ගෑනු ළමයි කීයද ඉන්නේ 5යි. ඒක පොඩ්ඩක් උඩින් ලියා ගන්න එක ලේසියි. පිරිමි ළමයි ඉන්නේ 7යි. හරිද? ඒතර බලන්න ගෑනු ළමයි එක්කෙනයි පිරිමි ළමයි 4ක් තෝරන්න ඕනේ. ඒ කියන්නේ ගෑනු ළමයි එක්කෙනෙක් තෝරන්න පුළුවන් ආකාර කීයද? 501යි. මේක ඉන්නේ 704යි. මේක ඉන්නේ කීයද? 502යි 703යි. මේක ඉන්නේ 503යි 702යි. මේක ඉන්නේ 504යි 701යි. මේක ඉන්නේ 505යි 700 තේරෙනවද? ඔන්න ඔය ආකාර ඔක්කොම මේ කියන්නේ හරිනේ තේරෙනවද? ගෑනු ළමයි එක්කෙනයි ගෑනු අඩු වශයෙන් එක්කෙනෙක් ඉන්න බෑ. ගෑනු ළමයි නැතුව ඉන්න බෑ මේක. ගෑනු ළමයි අඩු වශයෙන් එක්කෙනෙක් ඉන්නවා. ඊපස්සේ මේ ටික වෙන වෙනම මේ වෙන වෙනම කලින් ගානෙත් ඔක පැහැදිලි කරා. වෙන වෙනම අරගෙන මොකද කරන්න ඕන? ඒ ටික එකතු කරන්නයි ඕන. හරිනේ? එතකොට මම මේක මේ සුළු කරන එක අරව ලියන ඒවා ලියන්න එකපාරට මම ලියනවා. සුළු කිරීම නැත්තම් ලොකුට එනවනේ. ඒක 501 කියන්නේ 5යි. 704 කියන්නේ 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 බෙදීම අර 3 තියෙනවා ප්‍රමාණයට 4 කැපෙනවා. ඒක 3 කියන්නේ 3 ගණන් දෙක. 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5. ඒතර 6 කැපෙනවා 35යි. ඔයගොල්ලෝ ලියනකොට මේ ඒවා ලියලා ගන්න. හරිද? මම මේ ලේසියට කරන්නේ. ඊට පස්සේ 502යි. ඒ කියන්නේ 5 වරක් 4 20යි. ඒතර 502 කියන්නේ 10යි. 10යි මේ කියන්නේ 35ම තමයි. 10 වැඩි කිරීම 35. එතන එනවා 502 කියන්නේ 10යි. 702 කියන්නේ 4ක් 6යි. 42යි 21යි. මෙතන 504 කියන්නේ 5යි. 701 කියන්නේ 35. ඒ 5 වරක් 7. මෙතන 505 1යි. 700 බිඳුවක් 1යි. හරිනේ? මේවා මම සුළු කරගෙන කලින් දීලා ඇතියක්. එක පාට ගන්න. මොකද 505 කියන එක කමාරපද බිඳුවක් අහුවනවා යට. කමාරපද බිඳුව කියන්නේ 1යි. මෙතනත් ඒක අහුවෙනවා. කමාරපද බිඳුව කියන්නේ 1යි. හරිද? ඔයාලට මම තව පොඩි දෙයක් මෙතනදිම කියන්නම්. දැන් 504 කියන්නේ දැන් මේ 5ට වඩා එකක් අඩු වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඉන්නේ 5ම තමයි. අර යටක් කමාරපද 4 කැපෙනවනේ මේ. ඒතර මෙතන ඉන්නේ 5ම තමයි නේ. යට එක තියෙනකොටත් එහෙමයි. ඒ කියන්නේ මේ අගයට වඩා එකක් අඩු වගේ තියෙනකොට මේ උඩ තියෙන අගයමයි එන්නේ. ඒක කටපාඩම් කරන්න එපා නිකන්. කටපාඩම් කරන්න දෙයක් නැහැ නිකන් තමයි තියාගන්න. 701 කියන්නේත් එතකොට 7යි. මොකද යට අර ඊට අඩු 6 කියන එක කැපෙනවා. හරිනේ. දැන් මේ එකතු කරලා ගන්න උත්තර 5 වරක් මේ 350යි 175 මේක සුළු කරනවා මාන ස්පීඩ් කරන්න ඕන. උගන් ඉතින් සුළු කරන එක ස්පීඩ් වෙන්නේ සුළු කරන එක ස්පීඩ් වෙන්නත් ඕන ඇකුරසි තියෙනවා. ඒ කියන්නේ නිවැරදි වෙන්නත් ඕන. මිස්ටේක් තියෙන්න බෑ. එක පොඩි මිස්ටේක් එකක් ඇති නා. සිලබස් එකේ එහෙම හදලා තියෙන පොඩි මිස්ටේක් එකකින් සම්පූර්ණයෙන්ම නැතින. මොකද ඇත්තටම මේ දැන් ඒ වගේ සිලබස් එක ඉංජිනේර්ස්ලා බිහි කරන්නනේ මූලික වශයෙන්. හරිද? ඒතකොට ඉංජිනේර් කෙනෙක් කියන්නේ මිස්ටේක් තියෙන්න බෑ. ඒක පොඩි මිස්ටේක් එකක්වත් තියෙන්න බෑ ඉංජිනේර් කෙනෙක්ට. ඒක ඒ මේකෙත් බලනවා චෙක් කරලා බලලා ඒ අදාළ කට්ටිය විතරයි ගන්න කැම්පස් එකට. ඇති කට්ටිය ගන්න නැහැ. ඉතින් අර යාලස් කට්ටිය ගන්න නැහැ. ඒ කියන්නේ ඒක පරිස්සම කියලා හරියටම දෙන්නවා. ඒක බලනවා. ඒක චෙක් කරලා බලන්න මේ ගණන් වලින් චෙක් කරන්න ඒක තමයි. නැත්නම් ඉතින් බිල්ඩින් පාරන් ඉතින් පොඩි මිස්ටේක් එකකින් කඩන් වෙන්න පුළුවන්. ඒ වගේ වෙච්ච දේවල් තියෙනවනේ ලෝකෙ ඉතිහාසෙ. 10 21 10 210යි. ඊට පස්සේ 5 වරක් 35යි. මේක එකයි. දැන් මේක එකතු කරලා ගන්න. 5යි 5යි 10යි එකක් ඉතුරුයි. 1යි 12යි 13යි 14යි 14යි 17යි 7යි එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි මෙතන 7යි. 771ක් එනවා. හරිනේ? ඔන්න ඔච්චර ප්‍රමාණයක් තියෙනවා. හරි. ඊට පස්සේ මම දැන් තව ඕක දැන් මේ ඇත්තට මේක ටිකක් වෙලා යනවානේ. වෙලා යනවාම මේක මිස්ටේක් වෙන්න පුළුවන්. තේරුණාද? වර්ධින්න පුළුවන් සම්භාවිතාව ගොඩක් වැඩි. මොකද මේවා සුළු කරනකොට ඉතින් අර මිනිස්සුන්ට වර්ධින්න පුළුවන්. හරිද? වර්ධින්න පුළුවන් සම්භාවිතාව තියෙනවා. ඒක නිසා මේක විභාගෙ දිනා හදන්න යන්න එපා. මේක මම මේ ක්‍රමයේ කිව්වේ අනිත් ක්‍රමයේ පැහැදිලි කරන්න ඕන ඉඳලා ලේස්ට් කරනවා. දැන් ඔන්න බලන්න හරිද? දැන් අපිට ඥාන කියන්නේ
අපිට අඩු වශයෙන් අපිට එක ගෑණු ළමයෙක්වත් ඉන්න ඕන. හරිනේ. අඩු වශයෙන් එක් ගෑණු ළමයෙක්වත් ඉන්න ඕන. දැන් අඩු වශයෙන් එක් ගෑණු ළමයෙක්වත් ඉන්න ඕන කියන්නේ තේරුම මොකද්ද? අඩු වශයෙන් එක් ගෑණු ළමයෙක්වත් ඉන්න ඕන කියන්නේ පිරිමි ළමයි විතරක් ඉන්න බෑ කියන එක. පිරිමි ළමයි විතරක් ඉන්න බෑ. ඒ කියන්නේ අපි තෝරගන්න 5 දෙනාගේ පිරිමි ළමයි විතරක් ඉන්න කට්ටිය ඉන්නේ. එහෙම ගෲප් තියෙන්න බෑ කියලා ඔය කියන්නේ. මොකද ගෑණු ළමයිවත් ඕන කියලා තියෙන ඉතින් ගෑණු ළමයි කෙනෙක් හරි ඕනනේ නැත්තම් පොඩ්ඩක් අමාරුනේ. ජීවත් වෙන්නත් අමාරුයි වගේ. ඒ වගේ ඔය ගෲප් වලටත් ඒ කෙනෙක් වගේ දාන්න ඕනේ. ඒ වගේ සීන් එකක් ඔය කියන්නේ. අඩු වශයෙන් එක් ගෑණු ළමයෙක් ඉන්න ඕන කියලා. හරිද? එතකොට මෙහෙමයි. දැන් ඔන්න බලන්න. සම්පූර්ණ ඒ කියන්නේ ඔය මුකුත් නැතු ඔක්කොම ටික කීයද? 12යි 5යි. මම ඔන්න ඕකෙන් අඩු කරනවා. ඔය 12යි 5ෙන් අඩු කරනවා. 12යි 5ෙන් අඩු කරනවා මම පිරිමි ළමයි විතරක් ඉන්න ටික. يعني පිරිමි ළමයි විතරක් ඉන්න ගෲප් ටිකක් තියෙනනේ. අපිට තෝරගන්න පුළුවන් මේක අතර පිරිමි ළමයි විතරක් ඉන්න ගෲප් ටික. ඒ ටික අඩු කරොත් ඉතුරු ටිකේ එන්නේ මොනවද? ඉතුරු ටිකේ අනිවාර්යයෙන්ම එන්නේ එක ගෑණු ළමයෙක්වත් අඩු වශයෙන් එක් ගෑණු ළමයෙක්වත් ඉන්නේ නැහැ. තේරෙනවද? සම්පූර්ණයෙන් අඩු කරනවා පිරිමි ළමයි විතරක් ඉන්න ටික. හරිද? දැන් පිරිමි ළමයි විතරක් ඉන්න ගෲප් ටික අපි කොහොමද හොයාගන්නේ? දැන් බලන්න. පිරිමි ළමයි 7 දෙනෙක් ඉන්නවා. එතකොට පිරිමි ළමයි විතරක් ඉන්න ගෲප් නම් අපිට 7න් කීයක් තෝරගන්න ඕනද? 5 දෙනෙක් තෝරගන්න ඕනේ. අපි 5 දෙනෙක්ගේ කණ්ඩායමක් හදන්නේ. එතකොට පිරිමි ළමයි විතරක් ඉන්න ටික තෝරගන්න නම් අපි පිරිමි ළමයිගෙන් 7 දෙනාගෙන් 5ක් තෝරන ගෲප් එකට එච්චරයි. හරි සරලයි. හරිනේ? උත්තරේ කීයද? මෙතන 705. හරිනේ? දැන් සුළු කරන්න. 1205 කියන්නේ අපි දැන් කලින් සුළු කරා ඒවා ආයෙ සුළු කරන්න ඕනේ නැහැ. 792යි. ඕකෙන් අඩ කරලා 705. 705 කියන්නේ සුළු කරලා දාන්න එක. 4ක් හරියට සුළු කරලා 705 නෑනේ. 705 කියන්නේ 4ක් 6 4ක් 6 42යි. ඒ කියන්නේ 21යි. 21යි. දැන් බලන්න 792කින් 21ක් අඩු කරාම කීයද? 871. 871. හරිනේ? අර උත්තරය තේරුණා? මේක 871 මේක 800 මෙච්චර මේ දාලා දෙයක් නෑ මේ කොච්චර දැනගන්නවද මේක? එතන. හරිනේ? හරි. ඊට පස්සේ ගාන තුන්වෙනි කොටසේ කියනවා අපිට යටත් පිරිසෙන් එක් ගැහැණු ළමයෙක් හා එක් පිරිමි ළමයෙකු වත්. ඒ කියන්නේ දැන් මේකයි කියන්නේ. තුන්වෙනි කොටසේ අපිට කියන්නේ ගෑනු ළමයි පිරිමි ළමයි දෙකොල්ලම ඉන්න ඕන කියන එක තමයි සරල. සරලව කියනවා නම් ගෑනු ළමයි පිරිමි ළමයි දෙකොල්ලම ඉන්න ඕන කියන එක තමයි ඔය කියන්නේ. තුන්වෙනි. ගෑනු ළමයි හා පිරිමි ළමයි දෙකොල්ලම ගෲප් එකේ ඉන්න ඕන කියන එකයි අපි කියන්නේ. දැන් බලන්න. දැන් එහෙනම් මොකද්ද වෙන්න ඕන? දැන් මේ අර 792 කියන ඔක්කොම ඉන්න කට්ටිය. දැන් මේ 771 කියන එකේ අඩු වශයෙන් එක් ගෑනු ළමයෙක්වත් ඉන්නවා. හැබැයි දැන් මෙතන ඉන්නවනේ මම මේක ගන්න ගම මම මේ ආකාර කීපයකට කියනවා. දැන් අපිට පුළුවන් දැන් මේ 771 ඇතුලේ අරද 771 කියන්නේ මෙන්න මේ විදිහට හදපු එක ඇතුලේ මේ ඉතින් මේක ඇතුලේ ඉන්නවා අඩු වශයෙන් ගෑනු ළමයෙක්වත් ඉන්න ඕන ගෲප් ටික. හැබැයි තව විශේෂ එකක් තියෙනවා. මෙන්න මේක බලන්න. මෙන්න මේකේ තියෙනවා මේක බලන්න ගෑනු ළමයි 5යි පිරිමි ළමයි නැහැ. කියන්නේ මේකේ ගෑනු ළමයි විතරමයි ඉන්නේ මෙන්න මේ ටිකේ. ඒ වගේ ආකාර එකයි තියෙන්නේ. ඒ 5 කියන්නේ එකයිනේ. හරිද? මේ වගේ එකක් තියෙනවා. කියන්නේ මේකේ ඉන්නේ ගෑනු ළමයි විතරයි. දැන් නම් මොකද්ද අපිට ලේසිම ක්‍රමය? මේකෙන් ඉතින් මෙන්න මේක මේ අඩු කරලා දැම්මම නම් හරි. 871. තේරෙනවද? 871න් එකක් අඩු කරනවා. ඒ කියන්නේ ගෑනු ළමයි විතරක් ඉන්න ටික. තේරෙනවද? එහෙම පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මොකද්ද? සම්පූර්ණ ටික තියෙන්නේ 1205න් අඩු කරනවා මේ අඩු කරේ මොකද්ද? පිරිමි ළමයි විතරක් ඉන්න ටික. ඒකෙන් ආයෙ අඩු කරනවා ගෑනු ළමයි විතරක් ඉන්න ටික. ගෑනු ළමයි විතරක් ඉන්න ටික කියන්නේ කීයද? 505යි. ඉතින් ඒක හරිම සරලයි. يعني 1205 5න් අඩු කරනවා 705 ආයෙ අඩු කරනවා 505. එච්චරයි. තේරෙනවද? හරි. 1205 කියන්නේ 792යි. මේකෙන් අඩු කරනවා 21ක්.
ඒකෙන් තව එකකුත් අරගෙන. ඉතුරු උත්තරේ කීයද? 870. හරිම සරලයි. හරිනේ? තේරෙනවනේ? හරිම සරලයි මේක ලියුවා නම් ඇති මේ ගාන. නැත්තම් මේ ඉතුරු ගාන කියලා 770 නිකන් එකක් අඩු කරලා දැම්මම ලකුණු දෙනවා. මොකද මේ දන්නවනේ එතකොට. දන්න එක දන්න හැබැයි ඉතින් අරවා ලියනකොට නම් අරවා සුළු කරලා ලියන්න ඕන. පළවෙනි එකේ මේක එකපාරක් හරි ලියලා තියෙනවා 505 කියන එක තාම මෙතන එකපාරක් මේක ලියුවා නම් ඇති. 505 කියන එක ලියන්න ඕන එක තරම්. හරිනේ? හරි. ඊට පස්සේ අපි මේ 2006 ගාන බලමු. මේ 2006 ගානේ අපි අලුත් දෙයක් තියෙනවා. අලුත් දෙයක් තියෙනවා 2006 ගානේ. අපි එහෙනම් 2006 ගාන මේ ඊළඟ වීඩියෝෙන් බලමු. මොකද ඒක ටිකක් විස්තර ගන්න තියෙන ලොකුවට. හරිද? ඒත් මේකත් එක්ක පැටලෙනවා. ඒ නිසා මේක වෙනම. අපි 2006 එක අපි ඊළඟ වීඩියෝෙන් බලමු. මොකද ඒක පැහැදිලි කරන්න ඕන සෑහෙන හොඳට වෙන. මොකද ඒක ටිකක් අලුත් දෙයක් ඒ ගානේ තියෙනවා. හරිද? හරි අපි ඊළඟ වීඩියෝෙන් බලමු.